සුබ දවසක් යාළුවනේ ඔයාලා හැමෝටම. මම ඔයාලට ලස්සන කෙටි කතාවක් අරන් අද ආවා. ඉතින් මේ කතාවේ නම තමයි තුහිණි. ඉතින් කතාවේ ඉස්සරහට වෙන්නේ මොකද්ද කියලා දැනගන්න ඕන නම් කතාවත් එක්ක දිගටම රැඳී සිටින්න කියලා ඉල්ලනවා. එහෙනම් යාළුවනේ යන් අපි කතාවට. මම තුහිණි ආකර්ෂා සමරසිංහ. අම්මා නැති වුණාට පස්සේ මම හැදුනේ වැඩුනේ අප්පච්චිගේ නාංගි ගාව. ඒ කියන්නේ නැන්ද ගාව. නැන්ද නම් හැමතිස්සෙම මූසල කෙල්ල කියලා බනිනවා. එයා කියන විදිහට මම මේ ලෝකෙ එළිය දකිද්දි මගේ අම්මා මේ ලෝකෙ දාලා ගිහින්. ඒ වගේම මට අවුරුදු 5ක් වෙද්දි මගේ අප්පච්චිත් මාව මේ ලෝකෙ තනි කරලා යන්න ගියේ මගේ කරුමෙට කියලායි නැන්ද කියන්නේ. අවුරුදු 19ක් වෙනකම්ම නැන්ද මාව බලාගත්තත් ඊට පස්සේ හැමදාම ඇනුම් පදමයි අහන්න උනේ. නැන්ද කියන දේවල් වලටම මට මගේ ජීවිතේ එපා වුණු වාර අනන්තයි. ඒ චූටි අයියා ළඟින් ඉඳන් හිත හදන නිසා ජීවත් වෙන්න ආස හිතුණා. ලොකු අයියාගේ චූටි අයියාගේ ආදරයෙන් මැද්දේ හැදුණු වැඩුණත් ලොකු අයියාගේ ආදරේ වැඩි කාලයක් විඳින්න ලැබුණේ නැහැ. ලොකු අයියා ඩිග්‍රිය කරන්න රට ගිය නිසා ලොකු ගියාට පස්සේ මාව බලාගත්ති චූටි අයියා. ඕනම කෙනෙක් දෙස්සරයක් හැරිලා බලන රූපයක් තිබුණු මට කවදාවත් චූටි අයියා කොල්ලෙක් එක්ක යාළු වෙන්න තියා කොල්ලෙක් දිහා බලන්නවත් දීලා නැහැ. කොල්ලෙක් මාත් එක්ක කතාවට ආවත් එයාට ගහලා පන්නනවා. ඒ තරමට මාව ආරක්ෂා කරා. ඒත් ලොකු ගාව තිබුණු සහෝදර ප්‍රේමයට වඩා දෙයක් චූටි අයියාගේ හිතේ තියෙනවා. ඒක මට දැනෙන්න ගත්තේ A-level කරලා අවසන් වුණාට පස්සේ. වෙලාවකට ඒ දේවල් පිස්සුවක් කියලායි මට හිතුනේ. උසස් පෙළ කරලා කෝස් එකක් කරන්න ගියේ චූටි අයියා වියදම් කරන්නම් කියලා පොරොන්දු වුණ නිසා. නැන්ද නම් මේවට කැමති නෑ. ඒ චූටි අයියාගේ බල කිරීමටයි මේ දේවල් කරේ. දෝනි හස ක්ලාස් නේද? ලෙස්ට් වෙලා පහලට එන්න මම ගිහින් දාන්න. හා චූටි අයියේ. මම ලෙස්ට් වෙලා පහලට ගියේ චූටි අයියව හොයාගෙන. චූටි අයියේ. චූටි අයියේ. එන්න දෝනි තොර ඇරලා තියෙන්නේ. අනේ සෝරි. කාමරේට ගියත් ගිය වේගෙන් එළියට ආවේ චූටි අයියා ටවල් එක පිටින් ඉන්න නිසායි. මෙහෙට වරෙන් බං මොකටද ඔච්චර ලැජ්ජාව? එහෙම කියාගෙන චූටි අයියා මගේ අතින් ඇදගෙන කාමරේට ඇවිත් දොරත් වහලා තවමත් අත් දෙකෙන් මූණ වහන් ඉන්න මං ගාවට ඇවිත් මම එයාගේ පැත්තට හරවගෙන මගේ අත් දෙක අයින් කරලා ඇස් දෙක දිහා බලන් හිටියේ හරි අමුතු විදිහකට. ඒ බැල්මට නම් මගේ මූණ ලැජ්ජාවට රතු වුණා. ඒ ඇස් දෙක දිහා බැලුවත් ඒ ඇස් වලින් කියන දේ මට තේරුම් ගන්න බෑ. ඒත් හරි අමුත්තක් දැනෙනවා චූටි අයියා ගාවදී. මොකද දෝනි ඔහොම බලන්නේ? මගේ මූණේ පෙරහැරක්වත් යනවද? චූටි අයියා hina වෙලා එහෙම අහද්දී මං ඇස් අහකට ගත්තේ. මටම ලැජ්ජයි දෙවියනේ මට මොනවාද ඒ උනේ? අහක බලාගෙන ඉන්න මාව ආයෙත් චූටි අයියා එයාගේ ළඟට ඇදලා අරන් මගේ බඳ වට එයාගේ සීතල අධ්‍යවද්දි ඇඟේ හිරිගඩ පිප්පුනේ මොනවද වෙන්නේ කියලා හිතා ගන්න බැරුව. එයා මගේ තොල් වලට සීරුවෙන් ලං වෙලා ඒ පහස විඳ ගද්දි මාත් ඒ පහසට අවනත වෙලා චූටි අයියාගේ ගෙල වට අත්පටල ගත්තේ හරියට මේ දේවල් බලාපොරොත්තු වුණා වගේ. විනාඩි 2-3ක සිප ගැනීමෙන් පසු මගේ ඇස් දිහා බලලා මාව ඒ තුරුලට ගත්තේ ඒ පපේ උණුහුම විඳින්න දීලා. ඔළුව උස්සලා ඒ ඇස් දිහා බලද්දි ඒ ඇස් දිලිසෙනවා. හරියට මට දැනුනේ කවදාවත් එයාගෙන් ඈත් වෙන්න එපා කියන දෙයක් ඒ ඇස් වල ලියවිලා තිබුණා වගේ. මගේ මූණ අයියාගේ දෝතින් මරන් ඇස් දිහා බලාගෙනම කීවේ දෝනි චූටි අයියා උඹට ගොඩාක් ආදරේ මැනික. මේ හිත පුරාම ඉන්නේ උඹ විතරයි.
උඹව මම පරිස්සම් කරේ උඹ මගේ පණ ටික නිසා. කවදාවත් මගෙන් ඈත් වෙන්න එපා දෝනි. අය මහ හුඟක් ආදරේ. ආයෙත් මාව එතුරු වලට අරගත්තත් මගේ කටින් කිසි වචනයක් පිට නොවුනේ ඇයි කියලා චූටි අයියා කල්පනා කරන්න ඇති. චූටි අයියාගේ ආදරේ මහ මෙරක් වගේ දැනුන නිසා හිතේ හැටියට විඳගන්න ඒ ආදරේ ඒ පපි උණුසුමට තවත් තුරුල් උනත් චූටි අයියව තල්ලු කරලා මම ඈත් උනේ කරන්නේ වරදක් කියලා දැනුන නිසා. මගේ දිහා බලන් ඉඳපු අයියා සද්ද නැතුවම ඩෙනිමට ටී-ෂර්ට් එකක් දාගත්තේ මාව ක්ලාස් එකට එක්කන් යන්න. ජීවිතේ පුදුමාකාරයි. අම්මව මරාගෙන මේ ලෝකෙ එළිය දැකපු මට අප්පච්චිත් නැති වුණා. නැන්ද මාව එයාගේ දුවෙක් වගේ බලාගත්තත් මට තේරෙන කාලෙදි බනින්න ගත්තේ මොන හේතුවකටද කියලා මම අදටත් දන්නේ නෑ. චූටි අයියයි ලොකු අයියයි කවුරුත් නැති මට සහෝදරයෝ වෙද්දි චූටි අයියාගේ ආදරේ සහෝදරයෙකුට වඩා දෙයක් ඒ හිතේ තියෙනවා කියලා දැනෙන්න ගත්තත් ඒත් ඒ දේවල් මෙච්චර ඉක්මනට දැනගන්න ලැබේ කියලා මම හිතුවේ නෑ. යන්න ඕනි ඉක්මනට පරක්කු වෙනවා. අයියා කතා කරද්දි තමයි මං හොඳ සිහියට ආවේ. සද්ද නැතුව ගිහින් බයික් එකට නැග්ගෙත් තවමත් සිද්ධ වෙච්ච දේවල් හීනයක් වගේ නිසා. චූටි අයියේ මට ක්ලාස් යන්න බෑ. අපි බීච් යන්. ඒත් දෝනි මට බෑ අයියේ. අපි බ්ලීච් යන්. යන්කෝ. එහෙම කියලා මාවත් අරන් ගියේ බීච් එකට. සද්දයක් නැතුවම මම ගිහින් වාඩි වුණේ ගල් වැටක් උඩ. මුහුදු රැල්ල වෙරළට එනෝ යනෝ වගේ මගේ ජීවිතේට අයියා එන්න යන ගත්තාම ප්‍රශ්න වැඩි. ඒවට මුහුණ දෙන්න තරම් මගේ හිත හයිය නෑ. ඉතින් මේ සහෝදරකම මට ගොඩක් වටිනවා. මං කල්පනාවෙන් මිදුනේ චූටි අයියා වඩේ මල්ලකුත් අතට දුන්නාම. අයියාත් මාගේ ගාවෙන් වාඩි වෙලා මොනවදෝ කල්පනා කරනවා. දෝනි මාත් එක්ක කතා කරන්න නැත්තේ තරහ වෙලාද? මං කරපු දේ වැරදිද? මං උඹට ආදරය කරන එක වරදක්ද? ඒ ඇස් දිහා බලද්දි ඒ ඇස්වල තිබුණේ ආදරේ සෙනෙහස විතරමයි. කවදාවත් කාගේවත් ආදරයක් විඳපු නැති මට චූටි අයියාගේ ආදරේ ගොඩක් දැනුණා. එහෙම එකේ මං කොහොමද අයියව නැති කරගන්නේ? කවුද ඉන්නවත් කියලා බලන්න නැතුව මං අයියට තුරුල් උනේ කඳුළු වලට ගලන්න ඉඩ දීලා. මං කොහොමද අයියව නැති කරගන්නේ? ඒත් මේ දේවල් වැරදි චූටි අයියේ. මට ඉන්නේ නැන්දයි මාමයි ලොකුයි ඔයයි විතරයි. මේ අනාථ කෙල්ලව තවත් අනාථ කරන්න එපා අයියේ. කඳුළු වලට ඔහෙ ගලන්නට ඉඩ දීලා මං චූටි අයියට තුරුල් වෙලා මගේ හිතේ තියෙන දේවල් කියන්න ගත්තේ මේ හිතට අයියාගේ ආදරේ නොදැනී නෙවෙයි. ඒත් මාත් අසරණයි. මං කොහොමද ආදරයක් ගැන හිතන්නේ? අනික එයා මගේම අයියා. ඔව් මං ඒ සහෝදරකමටයි ආදරේ කරේ. අයියේ අම්මයි අප්පච්චි නැති වුණාට පස්සේ මාව බලාගත්තේ නැන්දයි මාමයි. ඒ දෙන්නට ද්‍රෝහි වෙන්න බෑ මට. ලොකුට කොහොමද මම මූණ දෙන්නේ? ඔයා මගේම අයියා. මාව තේරුම් ගන්න අයියේ. සුසුමක් කෙලලා චූටි අයියා මගේ මූණ දිහා බලන් මොනවදෝ කියන්න හදන්නේ කියලා ඒ මූණ දැක්කාම තේරෙනවා. මට උඹව තේරෙනවා දෝනි. ඒත් මේ හිත ඉල්ලන්නේ උඹවමයි. මේ ඇස් යන්නේ උඹේ ගාවටමයි. මම මොනා කරන්නද දෝනි? මටම අකීකරු හිත එක්ක. මේ අහන්න චූටි අයියේ. මේ දේවල් වලට කවදාවත් නැන්ද ඉඩ දෙන්නේ නෑ. මට බෑ නැන්දටයි මාමටයි ලොකුටයි වරදක් කරන්න. යන්න ඕනි දැන් ගෙදර. මුකුත්ම නොකිය චූටි අයියාගේ පස්සෙන් ගියේ හිතේ ගොඩක් දේවල් හංගගෙන.
මං චූටි අයියට ආදරෙයි. ඒත් නැන්දටයි මාමටයි ද්‍රෝහි වෙන්න බෑ. අනික ලොකු කොච්චර මාව විශ්වාස කරනවද? ඒ විශ්වාසය කඩ කරන්න බෑ මට. චූටි අයියේ අද සිද්ධ වෙච්ච දේවල් අදින් පස්සේ කවදාවත් මතක් කරන්න එපා. ඒ හැමදේම අමතක කරන්න. කියන තරම් හැමදේම ලේසි නෑ දෝනි. ගෙදර ඇවිත් දොරත් වහගෙන ඇඳට වැටුනේ හැමදේම ආයෙත් මතක් කරමින්. කඳුළු වලට ඔය ගලන්න දුන්නේ වෙන කරන්න දෙයක් නැති නිසා. සතියකින් මං අයියව S2 දැක්කේ නෑ. මං ආදිවේදේ ඔෆිස් ගිහින් ගෙදර එන්නෙත් මහරෑට. චූටි අයියත් මම අමතක කරන්න එහෙම කරනවා ඇති කියලා මට හිතුණා. ක්ලාස් නෑ කියලා නැන්දට බොරු කියලා ඒ දවස් ටිකේ මාත් ගෙදර හිටියේ චූටි අයියව අමතක කරන්න ඕනි නිසා. ඉරිදට චූටි අයියා ගෙදර නිසා අයියව හොයන් ගියේ එක වචනයක් හරි කතා කරන්න ඕනි නිසා. මම යද්දිත් අයියා ලැප් එක දාගෙන මොනවදෝ කරනවා. වෙනදට නම් ඉරිදට අයියා මාත් එක්ක ඉන්නේ. ඒ ඉස්සර දැන් එහෙම නෑ. චූටි අයියේ මං ඇතුළට එන්නද? අහන්නත් දෙයක්ද? එන්න දෝනි. මෙතනින් වාඩි වෙන්න. අයියා ඇඳ පෙන්නද්දි මං එයා ගාවින් වාඩි වුණා. චූටි අයියේ මා එක්ක තරහද? අනේ නෑ දෝනි මම මොකටද තරහ වෙන්නේ? ඒත් අයියේ වෙච්ච දේවල් වුණා දැන්. ඒව ඉවරයි දෝනි. දෝනි මං හෙට රට යනවා. චූටි අයියා එහෙම කියද්දී මගේ ඇස්වලට කඳුළු ආවේ දුකටද සතුටටද මන්දා. චූටි අයියා බදාගෙන ඇඬුවේ ඒ ආදරේ සෙනෙහස හිටින් පස්සේ නැති වෙන නිසා. දෝනි මේ අහන්න. ඔය කඳුළු පියද ගන්න. අඬද්දී ඔයක් ඇතයි. ඒක නිසා ලස්සනට hina වෙලා ඉන්න. අය සතුටින් ඉන්න ඕනි නම් දෝනි අඬන්න නැතුව ඉන්න ඕනි. චූටි අයියේ. අහන්න දෝනි ලබන මාසේ රිසල්ට්ස් එනවා. අයියට කෝල් කරන්න රිසල්ට්ස් ආව ගමන්. අය සල්ලි වෙනවා මගේ දෝනි කැම්පස් යන්න ඕනි. අයියා ආයෙද්දි දෝනි ඩොක්ටර් කෙනෙක් වෙලා ඉන්න ඕනි. අනේ චූටි අයියේ ඔයා ගියාම මට පාළුයි. යන්න දැන් දෝනි ගිහින් නිදා ගන්න. කාමරේට ඇවිත් ඇඳට වැටිලා ඇඬුවේ මගේ ජීවිතේ ළඟින්ම හිටපු අය මගෙන් ඈත් වුණු නිසා. චූටි අයියත් ගියාම මම මේ ගෙදර තනි වෙනවා. ආණ්ඩලා නිදාගද්දි කීයද කියලාවත් දන්නේ නැහැ. උදේ අවදි වෙද්දි 9ත් පහුවෙලා. එහෙමම වොෂ් දාම් 15ට ගියේ චූටි අයියා 10ට එයාපෝට් යනවා කිව්ව නිසා. 15ට යද්දි චූටි අයියා ලෑස්ති වෙලා බලාගෙන ඉන්නවා. නැන්දගේ ඇස්වල කඳුළු පිරීලා. දුවලා ගිහින් අයියව බදාගත්තේ හිතට දැනුණු දුකට. දන නමලා අයියට වැන්දේ ආයේ කවදා ඒ S2 දකින්න වෙයිද කියලා හිතමින්. චූටි අයියා නැන්දටයි මාමටයි වැඳලා කාර් එකට නැගලා යන්න හදලා ආයෙත් මගේ දිහා බලන් ඇස් වලින් කිව්වේ අඬන්න එපා කියලා. මං යනවා දෝනි. අම්මයි තාත්තයි එක්ක පරිස්සමට ඉන්න. මං කියපුව මතකයි නේද? පරිස්සමට ගිහින් එන්න අයියේ. චූටි අයියා ගියාට පස්සේ මුළු ගෙදරම පාළු වෙලා. නැන්දයි මාමයි නිසා මගේ ආදරේ මං හැංගුවා. එයාලට ද්‍රෝහි වෙන්න බෑ මට. මොන දේ වුණත් මම බලාගත්තේ එයාලා. අද මම මේ විදියට ජීවත් වෙලා ඉන්නේ දෙන්න නිසා. එයාලත් මාව අතෑරිය නම් අද මං අනාථ කෙල්ලෙක්. ඒ දේවල් මතක් වෙද්දි හිතට ගොඩක් දුකයි. අයියා මෙහෙන් යන්න ඇත්තෙත් මේ දේවල් අමතක කරන්න ඕනි නිසා. අයියා මාව තේරුම් ගත්ත එක මගේ හිතට සැනසීමක් ගෙනාවා. මේවා මේ විදියට විසඳුණු එක හොඳයි. නැත්තම් නැන්දයි මාමයි මට ශාප කරනවා ජීවිත කාලෙටම. ලොකුත් මාව සහෝදරකමින් ඈත් කරાવી. හැමදේම හොඳින් විසඳුණා කියලා හිත හදා ගන්නවා. සහෝදරකමට වඩා එහා දෙයක් නෑ. නැන්දටයි මාමටයි ද්‍රෝහි වෙන්න බැරි නිසා මන් මගේ ආදරේ හංගගත්තා. ඔව් හදවත ඇතුලේ මේ ආදරේ හංගගත්තා.
ඉතින් යාළුවනේ තුහින කතාව ඉවරයි. මේකෙන් ඉතින් මම ඔයාලට ගෙනාවේ ආදරය දුක්ඛ සතුට අසරණකම සහෝදරකම බැඳීම් මත ලියවුණු පුංචි කතාවක්. කියවලා හොඳයි නම් ඔයාලා කමෙන්ට් එක පාලින් දාගෙන යන්න. අඩුපාඩු තියෙනම් සෝරි. ඉතින් හැමෝටම තෑන්ක් යූ. උදව් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි.